ආයුබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳ විශේෂ නිවේදනයක් අපි අරගෙන ආවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. 2024 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඒමට ගත වූ කාලය බලමු. මුලින්ම අපි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අයදුම් කළේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පැමිණි මාසය පෙබරවාරි මාස වෙද්දී නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරා. ඒ කියන්නේ හරියටම රීකරෙක්ෂන් රිසල්ට් එන්න මාස 4ක් ගත වෙලා තියෙනවා. අනිවාර්යයෙන් මාස 4ක් යනවා මේ සැරේත්. අපි බලමු මේ සැරේ කවද වගේ ප්‍රතිඵල නිකුත් වේවිද කියලා. 2025 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කරේ ජූලි මාසයේ සාමාන්‍යයෙන් මාස 4ක් ගත වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් නොවැම්බර් මාසයේ හරි සැප්තැම්බර් මාසයේ අග හරි සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙන්න පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.